අද vlog එක ටිකක් වෙනස්. මේක දවස් දෙකක දේවල් එකතු කරලා හදපු vlog එකක්. ඉතින් අපි බලමු මේ දවස් දෙකේ මම මොනවද කරේ කියලා. මුලින්ම මම ආවා සැලොන් එකට. මට හිතුණා මගේ hair එකේ color එක පොඩ්ඩක් change කරගන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මගේ final look එක කොහොම වෙයිද කියලා. අමතක වෙන්නේ නෑ නුඹ ළඟ නැතිද අඳුරේ ඉන්න බෑ. මේ තමයි මගේ අලුත් ලුක් එක. ඒක හරිම ලස්සනයි. රේසිතලෙන් විදිලා තුෂාරින් මම දැන් මගේ දෙවෙනි වැඩේ කරගන්න යනවා. මම තිලක වර්ධනයකට තමයි මේ යන්නේ. කොහොම හරි මම ගෙදර ගිහිල්ලා තමයි මේ ආයේ යන්නේ. මගේ සැලොන් එකෙන් සෙට් කරපු කර්ල් එක ගියා. හුලඟත් එක්ක එක වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ෆයිනලි මම තිලක වර්ධනයක ළඟට ආවා. සීසන් එක නිසා වෙන්න ඕනේ සෑහෙන සෙනගක් හිටියා. මේ පේනවනේ ෆිටෝන් රූම් එකට යන්න තිබ්බ පොලිම. විශ්වාස කරන්න ළමයි මං ඔය පොලිමේ පැය ගාණක් හිටියා. දැන් මම මේ යන්නේ කැන්ඩි එකට. මට කැන්ඩි කියනම් වීඩියෝස් ගන්න අමතකුණා ඇත්තටම. මං කැන්ඩි එකෙන් එළියට එනකොට හොඳටම වහිනවා. කරන්න දෙයක් නෑ, මට වැස්සටත් තෙමෙන්න වුණා. මං දැන් ටුක් එකක් දාගෙන ගෙදර යනවා. සිත් සංකා නිවීයයි මෙදා. මේ දෙවැනි දවස මට යුනියකේ බඩුවකයක් ගන්න තිබ්බා පෙටාවල හාර එකේ. ඉතින් මම පෙටා ගැන ලොකුවට දන්නේ නැති මම්මගේ පුංචිලා දෙන්න එක්ක තමයි ගියේ. මං තනියෙන් එළියට එන දවස්වලට බස් වල ට්‍රේන් වල යන්නේ නැහැ ගොඩක් දුරට. මේ වගේ ගෙදර කාත් එක්ක හරි එළියට එන දවසට තමයි මම බස් එක ට්‍රේන් එකක යන්නේ. අද අපි ගියේ ට්‍රේන් එකේ. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන් රාසින් හෙමින් අඬමි මං. ෆයිනලි මම හාර එක හොයාගත්තා. මගේ බඩු ටික මං අරන් ඉවරයි. පුංචිලට බඩුවකයක් ගන්න ඕනේ කියලා අපි එළවලු මාකට් එක පැත්තට ගියා. එතනත් සෑහෙන සෙනග හිටියා. හැබැයි හරිම ෆන්. ඔය මට ඉස්සරහා බඩු තොර යන්නේ අපේ පුංචිලා දෙන්න. ඒ දෙන්න ඉතින් ඔය එළවලු පළතුරු හැමදේම තොර යනවා. මං ඉතින් එයාලගේ පිටිපස්සෙන් යනවා. ෆයිනලි අපි ගෙදර යන්නේ. මට නම් මාර මහන්සි. මගේ කකුල් දෙක රිදෙනවා ඇවිදලම. සුදු අංශ තටුවේ සැතපීලා පෙම් කරමු රහසේ සැඟවිලා මල් පැන් පොද. මම ගෙදර ඇවිල්ලා හොඳ වොෂ් එකක් දාගෙන ටිකක් ෆ්‍රෙෂ් වුණා. පස්සේ මම පහනට තියන්න මල් කඩන්න ගියා. මොකද දැන් වෙලාව හවස 6ට වගේ ඇති. මං සාමාන්‍යයෙන් සතියට 2-3 පාරක් විතර ගෙදරට මේ විදියට දුම් අල්ලනවා. මේ වගේ දේවල් හවසට කරන්න මං හරි කැමතියි. මං ඔක්කොම වැඩ ඉවර වෙලා හවසට කාටුන් බල තේ බිස්කට් කන්න හරිම කැමතියි. ඒක වෙනම වයිබ් එකක්.
ඔයාලත් මං වගේම වෙන්න ඇති. කොච්චර ලොකු වුණත් චූටි කාලේ තියෙන දේවල් වලට අපි හැමෝම හරි ආසයි. කාටුන් බලලා ඉවර වෙලා මම යුනිකේ වැඩ වගයක් පටන් ගත්තා. මම තාම හියුමන් බොඩිස් අඳින්න පුරුදු වෙනකම ඉන්නේ. මට තාම මේක හරියට ඇඳගන්න බෑ. මං හිතනවා මම ඒක තව ටිකක් ප්‍රැක්ටිස් වුණා නම් මට ඉස්සරහට ඒක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා. මං දැන් නම් ඔය යාළුවන්ගෙන් YouTube එකේ වීඩියෝ බල තමයි ඔය අඳින්නේ. ඒත් මම එක 100 පාරක් විතර මක ඇඳලා මොකද මට ඒක තාම හරියට ඇඳගන්න බෑ. යුනිකේ වැඩ කරලා ඉවර වෙලා මට තව චූටි වැඩ වගේක් තිබ්බා. ඒ ටික කරලා ඉවර කරගන්න තමයි මං හැදුවේ. ඔය එහා පැත්තේ මං ගාව ඉඳන් ඉන්නේ අපේ අක්කාගේ ලොකු බබා. එයාත් මං වැඩ කරන දිහා බලාගෙන මගෙන් එක ප්‍රශ්න ගොඩාක් ඇහුවා. ඒවටත් උත්තර දීලා මං හිමීට මගේ වැඩ ටික ඉවර කරා. ආදරේ මගේ පනට මං මේ තියෙන්නේ මගේ දින එක. මම චිකන් කරි එකක් තමයි හැදුවේ. හැබැයි ඒක කර වුණා. හැබැයි ලොකු අවුලක් නෑ ඒක රහයි. ඊට පස්සේ මම මූවි එකක් බලන ගමන් මේ විදිහට දොඩම් හදාගත්ත කන්න. හැමෝම මෙහෙම කාලා ඇති මං හිතන්නේ. මම බලපු මූවි එකේ නම Be Happy. ඒක මේ ළඟදී ආපු මූවි එකක්. ඒක හරිම ලස්සනයි. තාත්තා කෙනෙකුගේ දුවෙකුගේ කතාවක් තමයි තියෙන්නේ. ඔයාලත් ඒක බලන්න. ඒක ඇත්තටම හරිම ලස්සනයි. එහෙනම් හදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම ඔක බලලා ඉවරලා නිදාගත්තා. මං ආයෙ වීඩියෝ එකක් කියනකම් stay safe, be positive. Bye. කොහොම ඉන්නද වෙන් වෙලා හිතම ඔබ ළඟ නැවතිලා දුරින් හිටියට තනි